අද සාදරයෙන් පිළිගන්නවා අපේ ටෙක් channel එකට. ඔයාලා හිතන්නේ ඔයාලගේ ෆෝන් එකේ WhatsApp එක 100% ආරක්ෂා ඇති කියලාද? ඒක හැම නෑ යාළුවනේ. ඔයාගේ WhatsApp එක ඕනම කෙනෙක්ගේ අතකට යන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ හැක් වීමේ ප්‍රවණතාවය ගොඩක් වැඩි. උදාහරණයක් විදිහට ඔයාට මේ WhatsApp වලින් ලැබෙන ස්පෑම් මැසේජ් හෝ වෛරස් වලින් ඔයාගේ ෆෝන් එක රීසෙට් වෙලා යන්න උනත් පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න WhatsApp වලින් හොඳ සෙටින් එකක් අපිට හඳුන්වා දීලා තියෙනවා. ඒකේ නම යාළුවනේ strict account setting. අපි මේ සෙටින් එක හදාගන්න දැන් WhatsApp එකට යන්න. ඊළඟට ඔයාලා මෙතන උඩ තියෙන ඩොට් එක ටච් කරන්න. ඊළඟ මෙතන setting කියන එක ටච් කරන්න. ඊළඟට මෙතන privacy කියන එක ටච් කරන්න. ඊළඟට ඔයාලා මෙතන යටට යන්න. ඊළඟට ඔයාලා මෙතන advanced setting යන්න. ඊළඟට strict account setting කියන එක උඩ ටච් කරන්න. ඊළඟට next දෙන්න. ඊළඟට ඔයාලට මෙතන පළවෙනිට තියෙන එකෙන් ලැබෙන වාසිය තමයි අනවශ්‍ය ෆයිල් එන්නේ නැහැ ඔයාගේ ෆෝන් එකට වෛරස් ඒවා එන්නේ නැහැ. ඊළඟට මේකෙන් තියෙන දෙවෙනි වාසිය තමයි ඔයාගේ contact list එකේ නැති කාටවත් ඔයාව එක එක group වල add කරන් බැරි එක. ඊළඟට මේකේ තියෙන තුන්වෙනි වාසිය තමයි ඔයාගේ number එකට එක එක call එනවා අඳුරන්නේ නැති ඒ call auto block වෙලා calls tab එකේ පෙන්වන එක. ඊළඟට මේකේ තියෙන හතරවෙනි වාසිය තමයි අඳුරන්නේ නැති WhatsApp number වලින් ඔයාට message එනවා නම් ඒ number auto block වෙලා යන එක. ඊළඟට මෙතන යටින් ඔයාට මෙතන security notification කියලා බලා ගන්න හැකි. ඒකෙන් වෙන්න ඔයාගේ WhatsApp එකේ වෙනත් device එකක් ඇතුළු වුණොත් ඔයාගේ ෆෝන් එකට ඒ වෙලම security notification එකක් එන එක. මේකදී two step verification එක තියෙන නිසා ඔයාගේ WhatsApp එක ලේසියෙන් hack වෙන්නේ නැහැ. ඔයා මෙතෙන්දී 2 step on කරලා නැත්නම් 2 step verification එකත් on කරගන්න. විශේෂම දේ තමයි ඔයා call එක ඉදිද්දි මේ IP address එක hide වෙනවා. ඒක නිසා ඔයාගේ WhatsApp එක track කරලා ඔයාගේ location එක ලේසියෙන් එහෙම හොයාගන්න බෑ. දැන් ඔයා මෙතන turn on කියන එක දෙන්න. ඊළඟ මෙතන turn on කියන දෙන්න. දැන් ඒක on වුණා ඔයාට බලා ගන්න පුළුවන්. මේ setting එක නිසා ඔයාගේ WhatsApp එක 195ක් විතර ආරක්ෂිතයි. අපි දැන් මෙතෙන් black වෙමු. අදට එහෙනම් මගේ වීඩියෝ එක ඉවරයි. මේ වගේ තවත් වටිනා ටෙක් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා.